හදලා තියෙන ලොකු මේන් රෝඩ් එකක්. මේක ඒක නිසා මේ පාර උඩින් දාලා තියෙනවා ෆ්ලයිಓවර් එකක්. කෑම කනවා නම් සාමාන්‍ය ගොඩක් තැන්වල සිංගප්පූරු ඩොලර් 10ක් විතර වෙනවා. ඒතකොට මුස්තාෆා එක ළඟ ගොඩක්ම තියෙන්නේ මේ ඉන්දියන් කෑම කඩ. ඒ වලින් ඇත්තටම ඩොලර් 5යි 6යි. බලන්න මේ ස්ට්‍රීට් එක කොහොමද කියන්නේ. ෆෑන් දාලා තියෙන්නේ. එතන වහිනවා සුපිරි වැස්සක් වහින්නේ අද. Good morning. ඉතින් අද උදේම පොඩ්ඩක් වහිනවා. ලස්සන තැන් ටිකක් බලන්න යන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. කොහොමද මේ පාරවල්? ගොඩක් පාරවල් මේ one way. යන්න ඕන මෙතන තියෙනවා ළඟ මේ වැලියු ඩොලර් ෂොප් එකක්. මේ වැලියු ඩොලර් ෂොප් එක හොයාගෙන යන්න. මේ පාරෙන් ඉස්සරහට ගිහිල්ලා බලමු. alright. අපි පාර පනිමු. අර පැත්තට වහිනවා වගේ. වැස්සට ප්‍රශ්නයක් නැහැ. මේව කෙලින්ම ගොඩක් තැන්වල මෙන්න මේ වගේ තියෙනවා. පාරයිනේ මේ බිල්ඩින්ග්ස් ළඟ. එහෙම නැත්නම් මේ අර කැනපි එක ගහලා තියෙනවා. මේ වෙලාවේ හොඳ වැස්සක් සෙට් වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා පොඩි කැනපි එකක්. මේ මේකට වෙලා ඉන්නවා ටිකක් වැස්ස පායනකම්. මම ඉන්නේ ස්පා සිටි මෝල් එකේ. මේ හරිය ජලාන් බේස්. මේ හැමතැනම ඉතින් මේ වගේ shopping mall තමයි තියෙන්නේ. අර තියෙන්නේ එතන තියෙනවා මට පෙනී යනවා මේ අවස්ථාවේ කියලා බලමු. Value dollar, the money changer, ATM. මෙන්න තියෙනවා value dollar shop එක. ඒකට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ ග්‍රෑම් 900ක් තියෙනවා. ඩොලර් 5යි 95යි. 4යි 95යි. මේකෙන් තනිකරම චොක්ලට් වර්ග. ගොඩක් මෙතින් අර කන බොන දේවල් තමයි තියෙන්නේ. ගෙදරට ඕන කරන දේවල්, ෂැම්පූ වර්ග. එතන තියෙනවා perfume. කවුරුත් කැමති ඇති මේක දැනගන්න මේ බලන්න. මේකෙන් 3ක් ඩොලර් 5යි. හැම එකෙන්ම මේ perfume bottle 3ක් වෙන්නේ ඩොලර් 5යි. මේ KitKat 75යි. Bounty purple chocolate 75යි. මේ ඔක්කොම 75යි ඒවා. Snickers මේ වගේ value dollar shop තියෙනවා මේ
සිංගප්පූරුවේ මේ shopping mall වල ගොඩක් තැන්වල තියෙනවා. මෙතන 10කට වැඩි තියෙනවා. අනිවාර්යෙන් පොඩ්ඩක් ඒවලත් විසිට් කරලා බලන්න මේ. කැමද? Biji, prawn, $2 dekai, mana? Ya. Kama jati, bima jati, oh neka kamat dan. Tanah tiada food republic ya. Then food republic. Tani kata kama. Then shops tiada. Wow. මේ එළවලු අමු එළවලු තියෙන්නේ මේක ඕඩර් කරාට පස්සේ තමයි ඒව හදලා දෙන්නේ. ඒක क्या नाम है मैं ඉතින් ඒ එළවලු අපි තෝරලා දුන්නාට පස්සේ තමයි ඒගොල්ලෝ ඔය හදලා දෙන්නේ. මේවට එන්නේ ඉතින් මේ අවටම ඉන්න කට්ටිය මොකද මේවල තියෙන්නේ මේ වටේ තියෙන ඔක්කොම මේ ෆ්ලැට්ස් නේ. මෙයාලා වැඩිය ගෙදර ගෙවල් වල උයන්නේ නැහැ. උයන්න තියෙන අනිවාර්යයෙන්ම මේ යාළුවෝ අනම්මනම් කට්ටිය ෆැමිලි එකේ කට්ටිය සෙට් කරගෙන මේ වගේ තැන් වලට ඇවිල්ලා තමයි කෑම කන්නේ. හැමදාම ඒවා. දවල් කෑම, රෑ කෑම ඔක්කොම මේ කට්ටිය පාරවල් වල ඉඳන් තමයි කන්නේ. ගෙවල් වල උයනවා අඩුයි ගොඩක් මේක වල. බඩගින්නක් තිබ්බා මම ආවා මුස්තාෆ් එක ළඟ තියෙනවා මේ ඉන්දියන් කෑම කඩ ගත්තා මේ ප්‍රයිස් එකක්. මේක හම්බෙනවා. මේක බීෆ්. මේක උනේ $6.50යි. බීෆ් ප්‍රයිස් එක $6.50යි. පෝෂන් නම් තියනවා එනේ පීරියඩ් එක. තුන්වෙනි දවසේ තමයි මේ රයිස් එකක් ගන්න. බත් කෑවෙම නෑ ආවට පස්සේ කන්න සෙට් වුණේම නෑ කොහෙන්ද. දැන් තමයි රයිස් එකක් ගන්න. හොඳයි ඒ මාරයි. $6.50යි. නක් කාලා හම්බෙ දැන් හොඳට වහිනවා. දැන් මම ඉන්නේ ජලාන් බෙසා කියන MRT ස්ටේෂන් එක ළඟ. ට්‍රේන් එකට දැන් ගිහිල්ලා බලමු මෙතක් ඉඳන් කොච්චරක් පොළොව යට පල්ලෙහාට යනවද කියලා. මොකද මේව හදලා තියෙන විදිය පොඩ්ඩක් බලන්න. මම දැන් මේ ක්ලිප් එක කට් කරන්නේ නැහැ. කෙලින්ම මේ ට්‍රේන් එක තියෙන ප්ලැට්ෆෝම් එකටම යනවා මේ විදියට. අපි බලමු කොච්චරක් පල්ලෙහාට යනවද කියලා. පොළොව යටට. India Jalan Desa right මේ දින පාර පොළොව මට්ටම අපි මෙතනින් ඇතුළට යන්නේ. Kakao ato ning benga. Ide. තව එකක් තියෙනවා මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. දැන් මේ දෙවණි එක බහින්නේ. right. දෙවණි එකට
ඉස්සරහට මෙතන අර සුපර් මාකට් ඒවත් තියෙනවා. එතනින් ඉස්සරහට යන්න. මේ ස්ටේෂන් එක ඇතුළේ. මේ වගේ shops තියෙනවා හැමතැනම. අපි මෙහෙම කෙලින් යමු. කෑම කනවා නම් මේ සාමාන්‍ය ගොඩක් තැන්වල සිංගප්පූරු ඩොලර් 10ක් විතර වෙනවා. මුස්තාෆා සෙන්ට් එක ඒක වටේ තියෙනවා ඉන්දියන් shops. ඔය ලිටල් ඉන්ඩියා මෙහි තින් පොඩ ළඟයි. ඒතර මුස්තාෆා එක ළඟ ගොඩක්ම තියෙන්නේ මේ ඉන්දියන් කෑම කඩ. ඒ වලින් ඇත්තටම ඩොලර් 5යි 6යි මේ එහෙම රයිස් තියෙන්නේ. රයිට්. ඉතින් එහෙම ආවොත් ඒ වගේ පොඩ්ඩක් try කරලා බලන්න. හරි අපි දැන් තව එකක් පල්ලෙහාට බහිනවා. දැන් මං කාපු මේ බීෆ් රයිස් එක ඒකේ මොන හරි වෙජි එකයි පපඩම් උඩ බීෆ් තව ඒගොල්ලෝ මොනවාද කරිස් දෙකක් දීලා තිබ්බා මට ඒ දෙක නම් එච්චර සෙට් උන්නේ මේ කෑම එක හොඳයි ඇත්තටම හොඳට වදින්න ආයි පෝෂන් එක ඉතින් සුපිරියටම තියෙනවා මෙන්න මෙතන තමයි ගේට් තියෙන්නේ මගේ ටිකට් එක ගන්නකො right 12.9ක් තියෙනවා කාඩ් එක. මම දැන් තව එකක් වහින්නද? හරි. හැම වෙලාවෙම මේවා මේ රෝ එකේ වම් පැත්තට වෙලා තමයි යන්නේ. ඔය ඇවිල්ලා නගින කට්ටිය එහෙන් යනවා. මේ වීඩියෝ කට් කරන්නේ නැහැ දැන් මේ අපි උඩින් ඉඳන් ආපු ඒ විදිහටම දැන් මේ මම පල්ලෙහාට යන විදිය පෙන්නන්නේ දැන් මේ තාම යනවා ප්ලැට්ෆෝම් එකට ඒ තරම් පොළොව යට තියෙන්නේ මේ තව එකක් අරගිලා ඉතින් යන්න ඕන තව එකක් අපි හරිය උඩ ඉඳන් ආවේ දැන් වෙන්න ප්ලැට්ෆෝම් එක පල්ලෙහාට තියෙනවා මේ දෙපැත්තෙන්ම එනවා trains මම දැන් යන්නේ බුගීස් ටවුන් එකට අපි බලමු බුගීස් ටවුන් එකට බුගීස් ජංක්ෂන් බුගීස් වලට යන්න පුළුවන් ට්‍රැක් එක මොකද කියලා මේ බෝඩ් එකේ ගහලා යන්න ඕනේ මේක මෙතන පුලිස් මම දැන් ඉන්නේ මෙතන. ඒතර මේ තියෙන්නේ අපිට ඉස්සරහට හම්බ වෙන ස්ටේෂන් එක. මේක හොයාගන්න ලේසියි. මෙතනට යන්න විනාඩි 14ක් තියෙනවා. ඉතින් මේ පැත්තේ යන්නේ මොකද? මෙතන සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ පහුවෙච්ච ඒවා. දැන් මේ තියෙන්නේ මෙතක් ඉඳන් ඉස්සරහට යන ටික මේ. මෙන්න මේ ගේලෑන්ඩ්, මෙට, මැක්පර්සන් මෙහෙම මම දැන් ආවා චයිනා ටවුන් එකට. චයිනා ටවුන් වල තමයි දැන් ඉන්නේ. අතන තියෙන ලොකු මේන් රෝඩ් එකක්. මේක ඒක නිසා මේ පාර උඩින් දාලා තියෙනවා ෆ්ලයි ඕවර් එකක්. මෙතන ගොඩක් බිසි ඒරියා එක. China Town. බියර් දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී. $30යි.
එතන තනිකටම ඉතින් රෙස්ටොරන්ට් තමයි තියෙන්නේ මේ ලයින් එකේ. can talk to them, get the high level information. Correct, but the high level information තියෙනවා මුස්ලිම් පල්ලියක් මොස්ක් එකක් මස්ජිද් ජමීල් අතන වහිනවා සුපිරි වැස්සක් වහින්නේ අද මේ චයිනා ටවුන් එකේ යන ගම මෙන්න කෝවිලක් තියෙනවා අතන මුස්ලිම් පල්ලිය එහා පැත්තේ අනිත් පැත්තේ කෝවිල ඔක්කොම ළඟ ළඟ තියෙනවා. අතන මුස්ලිම් පල්ලිය අතන කෝවිල. මේ පාරේ කාටුන් දාලා තියෙනවා. නන්න දෙන්නෙක් නේ. රටේ පිටේ බලුවොත් හැමතැනම ඉතින් කන්ස්ට්‍රක්ෂන් තමයි ඉතින් මේ මොනවා හරි දෙයක් හදනවා. පාරක් උනත් එහෙමයි ලස්සනට මල් ගස් වවලා. ඒ අයිඩියාස් නම් සුපිරි. මේගොල්ලෝ රට ඩිසයින් කරනවා. ආයෙ නෑ නියමයි ඒක. දැන් මං ඉන්නේ චයිනා ටවුන් ටෙම්පල් එකේ. බුදුන් වහන්සේගේ දන්ත ධාතු තියෙනවායි කියලා කියනවා. පල්ලෙහා තියෙන්නේ මේ ෆුඩ් කෝට් එකම කේක් ෂොප්ස් තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු. එතනින් උඩට යන්න පුළුවන්. මම දැන් ඉන්නේ 3 වෙනි තට්ටුවේ. මේක මියුසියම්. Three-seated Buddhas.
අරේන්ජ් කරලා තියෙනවා. ලයිට්ස් දාලා මේ ඔක්කොම ෆුල් AC. Satapan at Limaons. May ara souvenir $1. Key tags තියෙනවා. Singapore souvenir. Bags තියෙනවා දෙකක් 10යි. Singapore dollar 10යි. මෙහාට තියෙනවා street food. බලන්න මේ ස්ට්‍රීට් එක කොහොමද කියන්නේ. මේ ෆෑන් දාලා තියෙන්නේ. දූරියා මේ ස්ට්‍රීට් එකේ ඉතින් මේ වගේ අර gift item shop තමයි තියෙන්නේ. Christmas balls. නිකන් චීනෙට ආවා වගේ තමයි මේ ඔක්කොම නිකන් ඒ වගේ ඒ concept එකට තමයි ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නේ. දැන් මම යනවා චයිනා ටවුන් MRT එකට.